අයිබෝවන් සුබ දවසක් පංකජ නාලිකාවට හැමදිනම සාදරයෙන් පිළිගන්නවා. බොහෝ දෙනෙක් අපිට කමෙන්ට් හරහා ඉල්ලීමක් කරලා තිබුණා තන්ත්‍ර යානය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න කියලා. ඉතින් අද අපි බලාපොරොත්තු වෙන්නේ තන්ත්‍ර යානය සම්බන්ධයෙන් පූර්ණ විචාරයක් කරන්නට. විශේෂයෙන් අපේ මේ නාලිකාව නලඹන බොහෝ දෙනා විද්‍යාර්ථයෝ ඒ වගේම අලුතෙන් ධර්මය හොයාගෙන යන අය නැත්නම් මේ ශාසනික බෙදීම් ගැන අවබෝධයක් ඇති කරගන්න බලාපොරොත්තු වෙන අය සහ විචාරයක් හැම වෙලාවෙම විචාරයට කැමති අය තමයි අපිට එකතු වෙන්නේ. ඒ නිසා ඒ අය වෙනුවෙන් අප අද කල්පනා කරනවා කියන්නේ විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න සිසුන්ට නම් මේ බෞද්ධ දර්ශනය පිළිබඳව හොඳ උත්තරයක් ලියන්න අවශ්‍ය කරන සියලුම කරුණු ටික විශේෂයෙන් තන්ත්‍ර යාන සම්ප්‍රදාය ආරම්භය, එහි විකාශනය, එහි ආචාර්යවරු, මේ වගේම තමයි තන්ත්‍ර යානයේ අන්තර්ගත සූත්‍ර ධර්ම සහ ඒ වගේ තියෙන විශේෂත්වය සහ අවසාන වශයෙන් සමාලෝචනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ මෑතකත් අපි වීඩියෝ කීපයක්ම එකින් එක දිගට දාගෙන යනවා. බොහෝ කාලයකට පස්සේ තමයි අපි හමු වෙන්නේ. ඉතින් අපිට එක්ක රැඳී හිටිය සියලු දෙනාට බොහොම ස්තුතියි. ඉල්ලීමක් කරන්න ඕන අපේ නාලිකාවට සබ්ස්ක්‍රයිබර්ස්ලා දැන් මම හිතන්නේ 2000ට ආසන්නයි අපි ඉන්නේ. ඉතින් ඔබට පුළුවන් අපිට උදව්වක් විදිහට මේ නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊට අමතරව කැපිනම් සෝෂල් මීඩියා හරහා බෙදා හරින්නත් පුළුවන්. මේක ශාස්ත්‍රීය සේවාවක් නිසා මෙහි බලාපොරොත්තුවක් නැහැ. අතට මුදල් මේ බලාපොරොත්තුවක් නැහැ. අපි කලින් පුරපුනා කියලා තියෙනවා. මුදල් මේ බලාපොරොත්තුකින් නෙමෙයි මේ නාලිකාව ආරම්භ කරන්න කියලා. ඉතින් හැමදෙනාටම ආරාධනා කරනවා ඒ කාර්යයටත් සහභාගී වෙන්න කියලා. මහායාන බුද්ධාමේ ආරම්භය විශේෂයෙන් ක්‍රිස්තු වර්ෂ 6 වෙනි සිවසේදී තමා උනේ කියලා අපි දන්නේ. තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ මහා සාංඝික කියන නිකායක් නිර්මාණය වෙනවා. ඒ දක්වා රහත් අධිකාරීත්වයක් තිබුණා. රහතන් වහන්සේලා විතරයි ප්‍රමුඛව සංගායනාව වලට සහභාගී වෙන්නේ, දායකත්වය ලබා දෙන්නේ. මේකට විරුද්ධව දීපු පිරිසක් විසින් වෙනම නිකායක් ආරම්භ කරන මහා සාංඝික විදිහට. මහා සාංඝික නිකාය ඇතුලේ නිකාය ආරම්භයේදීම සංගායනාවක් කරනවා. ඒක සිවුවන සංගායනාව, නිල නොලත් සංගායනාවක්. තේරවාදීන් පිළිගන්නේ නැති. නමුත් ඒකත් රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවන සංගායනාවක්. මේ සංගායනාවෙන් පස්සේ මහායාන මහා සාංක නිකාය මහායාන විදිහට ඉස්සරහට ඇදීගෙන යනවා. මේ ගමනේ එක සම්දිස්ථානයක් තමයි තන්ත්‍ර යානය. ලෝකයේ තියෙන බුද්ධාමේ කොටස් වලින් විශේෂයෙන් දර්ශනවාද වලින් තුන්වෙනි ස්ථානයේලා පිළිගන්නට පුළුවන් දර්ශනයක් විදිහට අපිට පිළිගන්න වෙනවා තන්ත්‍ර යානය. තේරවාද, මහායාන සහ තන්ත්‍ර යාන තමයි ලෝකේ තියෙන ප්‍රබලම බෞද්ධ ආభాෂයන්. ඉතින් මේ තන්ත්‍ර යානය ආරම්භයේ පිළිබඳව නිශ්චිත තොරතුරු අපිට සඳහන් වෙන්නේ නැහැ. නමුත් නාගාර්ජුන පාදයන් විසින් තන්ත්‍ර යානය ආරම්භ කරා කියලා තමයි විශ්වාසයක් පවතින්නේ. බුදුන්ගේ කාලයේම, බුදුරජාණන් වහන්සේගේ කාලයේම උන්වහන්සේ මේ තන්ත්‍ර යාන දේශනා කරලා තිබුණාය. නමුත් ඒවා පිළිගන්න පුළුවන් නැත්නම් ඒක තේරුම් ගන්න පුළුවන් බුද්ධියක් තියෙන අය ඉපදෙන කන්ව වජ්ජසත්ව කියන මහා සිද්ධිවරයෙක් විසින් චෛත්‍යයක මේ සූත්‍ර ධර්ම තැන්පත් කරලා තිබ්බා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඉතින් මේ චෛත්‍යයේ තිබුණ මේ සූත්‍ර ධර්ම පසු කාලීනව
නාගාර්ජුන පාදයන් විසින් නැවත අරගෙන ප්‍රතිසංස්කරණය කරලා ඉස්සරහට අරන් ගියා කියලා තමයි තන්ත්‍රයානයේ විශේෂයෙන් ඉතිහාසය සම්බන්ධයෙන් බලද්දී අපිට තේරෙන්නේ. තාන්ත්‍රානික සම්ප්‍රදායේ ප්‍රබලම ගුරුවරු දෙදෙනා සහ වන්නේ නාගාර්ජුන පාදයන් සහ අසංක පාදයන්. මේ දෙදෙනාම ගුරුගෝල සම්බන්ධතාවයක් තියෙන දෙදෙනෙක්. ඉතින් බොහෝ දුරට ආසියාවේ පිළිගන්න ශාස්ත්‍රවරු අතරේ තාන්ත්‍රානික සම්ප්‍රදායේ ප්‍රබලම ශාස්ත්‍රවරු දෙදෙනා. විතක මේ අය නැගෙනහිර ඉරබට තරුව විදිහට පිළිගන්නවා. ඉතින් විශේෂයෙන් ප්‍රචලිතම මහායානික බෞද්ධ සම්ප්‍රදාය වල ගුරු දෙන තමයි නාගාර්ජුන පාදයන් සහ අසංක පාදයන්. මේ උන්වහන්සේලා සම්බන්ධයෙන් තොරතුරු දැනගන්න ඕන නම් අපේ වීඩියෝ එකක් තියෙනවා. අපේ මම ලින්ක් එක දාලා තියන්නම්. නැත්නම් මේ වීඩියෝ එක අවසානයේදී ඔබට දාලා තියන්නම් ඒකේ වීඩියෝ එකේ ක්ලිප් එකක් බලන්න. අසංක පාදයන් සහ නාගාර්ජුන පාදයන් පිළිබඳව අවස්ථා දෙකකදී අපි වීඩියෝ දෙකක් දාලා තියෙනවා. උන්වහන්සේලාගේ ජීවිත කතාව සම්බන්ධයෙන්. ඉතින් අපේ මාතෘකාවට හැරෙමු. තන්ත්‍රයානේ මූලාරම්භය සිද්ධ වෙන්නේ මේ ආකාරයට. ඊගාවට අපි සාකච්ඡා කරමු තන්ත්‍රයානේ පසුබිම සහ එහි ප්‍රභවය පිළිබඳව. බය කියලා කියන්නේ ලෝකයේ තියෙන ප්‍රබල මිනිසාව පාලනය කරන ගුණාංගයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. තන්ත්‍රයානේ මූලික පසුබිමට පෙර ඉතිහාසයේ වුණත් මිනිස්සු යන්ත්‍ර මන්ත්‍ර බලිතොවිල් යාතු කර්ම සිදු කරේ මේ බය නිසා. ඒකට මේකම තමයි විකාශනයක් විදිහට එද්දී තන්ත්‍රයාන්ටත් බලපෑම් කරන්නේ. තන්ත්‍රයානය බොහොම ලෞකික පැත්තට නිරාවරණය වෙච්ච දර්ශනයක්. තන්ත්‍රයානේ පහසුවෙන් මේ තවන්ගේ මොක්ෂය සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය කරන ගුණාංග ටික දියුණු කරන්නට ලෙහිසි ක්‍රමවේද හෙව්වා, පහසු ක්‍රමවේද හෙව්වා. ඉතින් ඒක හරහා තමයි මේ සංස්කෘතිකමය ලක්ෂණ එක්ක යාතු කර්ම, යන්ත්‍ර, මන්ත්‍ර තන්ත්‍රයානයට එකතු වෙන්නේ, ගැබ් වෙන්නේ. ඒක තන්ත්‍ර කියන වචනයේ අර්ථයම තමයි මෙතිරීම කියන එක. ඒකට ඔබ තන්ත්‍රයානිකයන් ඔබ දැක්කොත් එයයි කරන්නේ ඔය මතුරන එක, යෝගීම විවිධ ආචාර ධර්ම සම්පූර්ණ කරන එක තමයි මේ තන්ත්‍රයානේ ප්‍රබලම ලක්ෂණය වෙන්නේ. අනේ ප්‍රභවය විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දක්ෂිණ ಭಾರತೀಯ සහ උත්තර ಭಾರತೀಯ සමාජය ඇතුලේ අදටත් මේ තන්ත්‍රයානේ ඉතා ප්‍රචලිත ආගමක්. ඒ වගේම තමයි විශේෂයෙන් බලද්දී නැගෙනහිර ආසියාතික රටවල්වත් බොහෝ දුරට තන්ත්‍රයානේ වැඩි පිපිදීමක් සහ වැඩි ඇල්මක් තන්ත්‍රයන්ට තියෙනවා. මොකද අර ආධ්‍යාත්මික කාරණාව වෙනුවට මිනිස්සුන්ට පහසුවෙන් ලෞකික දිනුව ඇති කරගන්න පුළුවන් පහසු ක්‍රමවේද මේ ආගම තුල හඳුන්වා දුන්න නිසා. අදාත්වෙන් සිද්ධ තන්ත්‍ර શબ્දයෙන් අදහස් කරන ලද්දේ පෘථුරා ඥාන ශක්තියයි. ඒ බව තත්ත්වයේ විස්තරතේ ඥානමත්තේහි තත්ත්‍රම් යනුවෙන් විග්‍රහ වේ. මේ තත්ත්‍ර කියලා කියන්නේ කෙනෙක්ට පුළුල්ව ඥාන මාර්ගයක් එලිපෙහෙලි කරගන්න පුළුවන් මාවතක් විදිහට තමයි පැහැදිලි කරන්නේ. හැබැයි පශ්චාත් කාලීනව මෙය වෙනස් වුණා. විශේෂයෙන් තන්ත්‍ර සම්බන්ධයෙන් මහා භාරතයේ වගේ න්‍යායන් වල මහාභාරතයේ ස්වභාව න්‍යායන් වල වෙනම ප්‍රයෝග භාවිත කරපු බවට අපිට සාධක හම් වෙනවා. අර්ථපූර්ව ශාස්ත්‍ර අනුෂ්ඨාන විඥාන සිද්ධාන්ත විශේෂේ తත්‍ර શબ્දේ භාවිතා විය. මහාභාරතයේ తත්‍ර ශාස්ත්‍ර ධර්ම ශාස්ත්‍ර ශාස්ත්‍ර යෝගයන්ද දසමහා තන්ත්‍ර શબ્දයේද උදා ඇත. ඒ පසු කාලයේ තත්ත්ව શબ્දයේ අර්ථය සීමා සහිත විය. කියන්නේ තත්ත්ව කියලා කියන්නේ කෙනෙක්ගේ ආරක්ෂාවට
පාවිච්චි කරන්න පුළුවන් දෙයක් විදිහට තමයි මුල් කාලීනව ඉන්දීය ධර්මග්‍රන්ථ උනත් සඳහන් මේ Hindu බලපෑමක් ඇත්තටම තන්ත්‍ර සාහිත්‍යයට නැත්නම් තන්ත්‍ර ආගමට නැත්නම් තන්ත්‍ර යානයට පවතිනවා. මොකද Hinduන්ගෙන් තමයි ප්‍රබලව මේ තන්ත්‍ර සම්බන්ධයෙන් ඉතිහාසය අපිට හමුවන්නේ. මොකද විශේෂයෙන් වේද ගාත්‍රවල තන්ත්‍ර නැත්නම් මැතිරීම් සම්බන්ධයෙන් වැඩිපුර විස්තර අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි තන්ත්‍ර කියලා කියන්නේ තවත් විග්‍රහයක් තියෙනවා මේ තන්ත්‍ර වලට. තන්ත්‍ර කියන්නේ වියන ලද නූලක් වැනි කියන අදහස. කියන්නේ නූල් වියලා හිටන් අපි රෙද්දක් ගත්තාම එහි එකට බැඳිලා පවතිනවා. එතන තන්ත්‍ර කියන එකත් කෙනෙකුගේ ආධ්‍යාත්මික දියුණුවට බැඳී පවතින කාරණාවක් විදිහට තමයි පසු කාලීනව මේක විග්‍රහ වෙන්නේ. උත්තරීය ආත්මික සත්‍යයක් ලැබීමේ ප්‍රතිපත්ති ක්‍රමවේදය තන්ත්‍රය ලෙස දැක්වීම යුක්ති සහගතයි කියලා සමහර පොත්පත්වල සඳහන් වෙනවා. තන්ත්‍ර කියලා කියන්නේ කෙනෙකුගේ ආධ්‍යාත්මික ගමන පහසු කරන සහ ලෙහිසි මාර්ගයක්. ඇත්තටම මේක පහසු මාර්ගයක් කෙනෙක්ට තමන්ගේ භව ගමන කෙටි කරගන්න යොදා ගන්න පුළුවන්. සහ මේක ප්‍රායෝගික පැත්තක්. එතන සමහරට අපිට තේරවාදයේ දක්නට නොලැබෙන කාරණා තන්ත්‍ර යානීය හම්බ වෙනවා. මොකද තේරවාදයේ තුල මේ ප්‍රායෝගික පැත්ත පිළිබඳව ගොඩාක් විචාර විස්තර කිරීම අපිට හඳුනා ගන්නට අපහසුයි නැත්නම් අඩුයි. තන්ත්‍ර යානයේ විකාශනය බුදුන් වහන්සේගේ සමයේදීම බුද්ධ කාලේ ಭಾರತයේදීම සිදු වුණා කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒක තන්ත්‍ර යානික කියන්නේ සූක්ෂම වුණා. සමහර තැන්වල බුදුන් වහන්සේ කාලයේදී සිදු වුණු සිදුවීම් ග්‍රහණය කරගන්න ඒවා මේ යාතු කර්ම තන්ත්‍ර මේකේ පාවිච්චි වුණා කියලා මෙයාලා විශ්වාස කරා. විශේෂයෙන්ම පින්ඩ භාරද්වාජ භික්ෂුන් වහන්සේ තෙරුන් වහන්සේ හසට නැගලා අර සඳුන් පාත්‍රයක් අරගෙන කරපු ඒ ප්‍රාතිහාර්ය මුගලන් රහතන් වහන්සේ නන්දෝපනාද රාජ්‍ය දමනය කරපු අවස්ථාව ඒ වගේම තමයි බුදුන් වහන්සේ සම්බන්ධිනුත් මේ තන්ත්‍ර ක්‍රමවේද උන්වහන්සේත් පාවිච්චි කරා. ඒ කියන්නේ බුදුන් වහන්සේත් අතර බෝසත් සමයේදී මේවා පොඩ්ඩක් අසුරු පැසුරු කරලා තිබුණ නිසා මෙයාලට පහසු වුණා ඒ හරහා මේ තන්ත්‍ර යානයේ විකාශනය වුණා කියලා කියන්නට. මාධ්‍යමික සම්ප්‍රදාය බුදුන් වහන්සේගේ පළවෙනි සද්ධර්ම දේශනය ධම්මචක්කප්පවත්තන සූත්‍රය එයාලගේ මාධ්‍යමික සම්ප්‍රදාය ආරම්භය සිදු වුණා කියලා එයා ප්‍රකාශ කරද්දී විශේෂයෙන් තන්ත්‍ර යානිකයෝ මේ කාරණාවම ගන්නවා බුදුන් වහන්සේගේ ධර්ම චක්‍ර ප්‍රවර්තනය තමයි මේ තන්ත්‍ර යානයේ ආරම්භයේ සිදුවුච්ච ස්ථානය කියලා. මේක කොතරම් ප්‍රායෝගික කෙනෙක්ගේ ගැටලුවක් තියෙනවා. නමුත් මෙයාලත් මේ ස්ථානයම නැත්නම් මේ තැනම තන්ත්‍ර යානයේ ආරම්භයේ සිදුණා කියලා ග්‍රහණය කරගන්නවා. තාරානාථයන්ගේ අදහසකට අනුව ස්වභාව ධර්මයේ තියෙන රහස්‍ය ඉගැන්වීම තන්ත්‍ර විදිහට නාගර්ජුන පාදයන් විසින් හඳුනාගත්තා කියලා එය ටිකක් දියුණු කරගෙන විකාශනය කරේ එතුමා කියලා සඳහන් වෙනවා. මේ තන්ත්‍ර යානයේ විකාශනය වෙන අපි සාකච්ඡා කරද්දී බෞද්ධ තාන්ත්‍රික නිකායන් ආරම්භ වුණාට පස්සේ මේක කොටස් වශයෙන් පසු කාලිනව බෙදී යනවා. විශේෂයෙන් මන්ත්‍ර යානය, වජ්‍ර යානය, සහජ යානය, කාලචක්‍ර යානය සහ අවසාන එක තන්ත්‍ර යාන. මේවත් තන්ත්‍ර යානයේම විකාශනයන් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්. තාන්ත්‍රික මූලික ඉගැන්වීම් ජෛන දාම සහ Hindu ආගම කියන මේ ආගම් දෙකෙන්ම පෙරිලා ආපු සංකල්ප මත බිහි වුණා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. විශේෂයෙන් පළවෙනි සියවසේදී තමයි දැනට විශ්වාස කරන විදිහට තන්ත්‍ර යානය
සහ තන්ත්‍රයානයට අදාළ කරන සූත්‍ර ධර්ම ලියුණා කියලා විශ්වාස කරන්නේ. මංජුශ්‍රී මූලකල්පය කියන ග්‍රන්ථය මේ මහායාන ග්‍රන්ථය මෙහි තන්ත්‍රයානයේ සම්බන්ධයෙන් සඳහන් කරද්දී අපිට හම් වෙනවා මූලික ඉගැන්වීම් තියෙන පුස්තක නැත්නම් කෘති 4ක්. ධාරණී මන්ත්‍ර මුද්‍රා මණ්ඩල කියන මේ ග්‍රන්ථ 4 තමයි හඳුනාගන්නේ මංජුශ්‍රී මූලකල්පයේ. මේක මහායානික වෘත්තක්. තන්ත්‍රයානයේ මූලික ධර්ම සිද්ධාන්ත තිබුණාය කියන පොත්පත් 4. ධාරණී යන වචනේ මූලික අර්ථය දැරීම, ඉසිලීම, දරා සිටීම කියන අදහස් තමයි ධාරණී කියන වචනයෙන් අපිට එන්නේ. ඇත්තටම ධාරණී කියලා කියන්නේ විශේෂයෙන් අතිශය ලෞකික කාරණාවල සහ පාවිච්චි කරපු සූත්‍ර ධර්ම. දැන් අපේ ලංකාව ඇතුලේ අපි අපේ ජීවිතවල විවිධ අවස්ථාවල විවිධ පිරිත් ගායනා කරනවානේ. මේ වගේ ධාර්මී වරුත් කරන්නේ මේ සතුරු වලින් ආරක්ෂා වෙන එක, විශ්ව වලින් ආරක්ෂා වෙන එක, ඒ වගේම සතුන් හීලෑ කරන එක, මේ වගේ දේවල් තමයි ධාර්මී වරුත් සිද්ධ වුණේ කියලා හොයාගෙන තියෙනවා. නැත්නම් ඒවා සඳහන් වෙනවා. ධාර්මී භාවිතය හින්දු ආගමිකයන් අතර ප්‍රබලව පැවතුණා. පසු කාලයේ මහායානිකයන්ට අවශෝෂණය වුණා. සහ හීනයානිකයන් අතරද මේ ධාරණී ප්‍රචාරය වුණා. දැන් අපි හීනයානිකයෝ නැත්නම් අපි තේරවාදීනොත් නැත්නම් අපි ජීවිතවල විවිධ අවස්ථාවල මංගල කටයුතු වලදී මේ සූත්‍ර සත්ගායනාව සිද්ධ කරනවා. ඔය මහා මංගල සූත්‍රය, කර්මයේ සූත්‍රය වගේ සූත්‍ර අපි මේ ගායනා කිරීම මේ ධාරණී වල කොටසක්. ඉතින් ඩොනාල්ඩ් මහතා, මැක්ඩොනල්ඩ් කියන මහතා සංස්කෘත සාහිත්‍ය පිළිබඳව ඇත්තටම විශාල සාහිත්‍යදරයෙක්. එතුමා විශාල අධ්‍යයනයක් කරලා තිනවා. එතුමාගේ අදහසකට අනුව ධාර්මී වේග යුගයේ සිටම පැවතුණා කියලා තමයි සඳහන් වෙන්නේ. ආයානිකයන් සහ තන්ත්‍රයානිකයන් අතර මේ ධාර්මී සම්බන්ධයෙන් ලොකු සම්බන්ධයක් නැතුණාට මේ මහායානික සූත්‍රවලත් ධාරණී කොටස පැවතුණා. නැත්නම් සමහර තැන්වල පරිච්ඡේදයක් විදිහටම විශේෂයෙන් සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ එක පරිච්ඡේදයක්ම ධාරණී කොටසට වෙන් වෙලා තියෙනවා. ඒ වගේම ලංකාවතාර සූත්‍රයේ පරිච්ඡේදයක්ම ධාරණී වලින් සමන්විත වෙලා තියෙනවා. ඉතින් මේ තන්ත්‍රයානිකයන්ගේ ධාරණී වල විකාශය ධාරණී කොටස් අපිට තුනකට බෙදලා දක්වන්න පුළුවන්. මෙන්න මේ කාරණා හීනයාන ධාරණී, මහායාන ධාරණී, තන්ත්‍රයාන ධාරණී. හීනයාන ධාරණී කියලා කියන්නේ ආතනටික සූත්‍රය, රත්න සූත්‍රය, ගිනි පිරිත, මෝර පිරිත වගේ අර වැඩියෙන් කියලා يعني 10 වතාවක් ජප කරනවා, 100 වතාවක් ජප කරලා වගේ ජප කරලා කරන ඒවා ධාරණී විදිහට හඳුනාගන්නේ. එතකොට මහායාන සම්ප්‍රදායේ අපිට සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය මම කලින් මතක් කරා සම්පූර්ණ පරිච්ඡේදයක් වෙන් කරලා තියෙන ධාරණී වලට. මහායාන ඒ වගේම තමයි තන්ත්‍රයානිකයන්ගේ ධාරණී කියලා වෙනම කොටසක් තියෙනවා. එයාලා ධාරණී වැඩියෙන් මම හිතන්නේ විශාල ප්‍රමාණයක් කොටස් වශයෙන් ගත්තම විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය වෙලා තියෙනවා තන්ත්‍රයානිකයන්ගේ දේශනාව තුළ. ධාරණී විශාල ප්‍රමාණයක් ඒ කාලයේ තුල ලියවිලා තිබුණාට මේ වෙන විට ශේෂව පවතින්නේ බොහොම සුළු ප්‍රමාණයක්. නේපාලයේ ඉතුරු වෙලා තියෙනවා පංච රක්ෂා කියලා ධාරණී කොටසක්. මේක ධාරණී පහක් අන්තර්ගත වෙනවා. මහා ප්‍රතිසාර, මහා සහස්ත්‍ර මදිරිණී, මහා මයුරි, මහා සිතවති, මහා කියලා මේ කාරණා පහක්. නැත්නම් මේ ධාරණී පහක් දැනට අපිට ශේෂයව පවතිනවා. එතකොට මහා ප්‍රතිසාර කියන තන්ත්‍රයේ නැත්නම් ධාරණී කොටසේ අන්තර්ගත වෙන්නේ සමානින්න පාපය, ව්‍යාධි යන ආදීන ආරක්ෂා වගෙන දෙන ධාරණියක් විදිහට. ඒ වගේම තමයි මහා සහස්ස මදරිණී භූත පද්‍රව වළක්වන ධාරණියක් විදිහට. මහා මයුරි සර්ප බය නැති කරන ධාරණියක් විදිහට. මහා සිතවති ග්‍රහලෝක දෝෂ සහ බය නැති කරන ධාරණියක් විදිහට. මහා කියන ධාරණිය කොටස මන්ත්‍රානුසාරියෙන්
මන්ත්‍රානුසාරයෙන් සියලුම දුක් රෝග පීඩා මගහරවන ධාරණය විදිහට තමයි හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. හින්දුන්ගේ ධාරණීන්ට වඩා බුද්ධ ආගමට ඇතුළත් වූ ධාරණී විශේෂයෙන් හින්දුන්ගෙන් තමයි ගොඩාක් ඒවා අපි ඇතුළත් කරගත්තේ. ඒ වගේම තමයි මේක ටික කාලයකින් ධාරණී කොටස මහායානය පුරා විකාශනය වුණා. පස්සේ කාලෙකදී මේක තන්ත්‍රාණයටත් සහ විශේෂයෙන් තන්ත්‍රාණයේ නෙමෙයි තේරවාදයටත් ධාරණී කොටස් ව්‍යාප්ත වෙලා තියෙන බව අපිට අද හඳුනා ගන්න පුළුවන්. ඊළඟ කාරණාව මන්ත්‍ර. කිමස්ත සාධ්‍යං මන්ත්‍රාණං යෝතිතානං යථා විදි. මේ භට්ටාචාර්ය විසින් තමයි මේක දක්වන්නේ. මේ මන්ත්‍ර වලින් කරන්නට බැරි දෙයක් නැහැ කියලා. ලෝකේ තියෙන ඕනම දෙයක් මේ මන්ත්‍ර වලින් කරන්න පුළුවන් කියන එක තමයි. එහෙනම් මම අර කලින් කිව්වා මේක ලෞකිකයි. ගොඩාක් ලෞකික පැත්තට බර ආගමක් තමයි තන්ත්‍රයානය. ඉතින් මේ තන්ත්‍රයානයේ ගැනීම වල අඩා වැදගත්ම කාරණයක් විදිහට අපිට තන්ත්‍ර නැත්නම් විශේෂයෙන් මන්ත්‍ර මෙතරීම හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ ඇත්තටම මූලික ලක්ෂණයක් මේකම තමයි. එතකොට මෙයාලා මන්ත්‍ර මෙතරීම හරහා බොහෝ දේවල් විශේෂයෙන් ලෞකික දියුණුව, අභිවෘද්ධිය, ආරක්ෂාව ඇති කරගන්නට පුළුවන් කියන විශ්වාසය තිබුණා. ඉතින් ඒක ඇත්තකින් බලපොරට තන්ත්‍රයානය පිළිබඳව අපි සාකච්ඡා කරද්දී මේක හොඳ ලක්ෂණයක්. මොකද ඒ දක්වා තිබුණ ගතික සමාජීය ලක්ෂණ සම්පූර්ණයෙන්ම අරගෙන මිනිසුන්ගේ අවශ්‍යතාවයට අනුව දර්ශනය වෙනස් කිරීම තමයි මෙතනදී සිද්ධ වෙලා තියෙන්නේ. ඒ මිනිසුන්ගේ ජීවිත පහසු කරන මාර්ගයක් විදිහට තමයි මේ තන්ත්‍රයානය අපිට ඇත්තටම හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ කොයි ආකාරයකද කියන එක වෙන ගැටලුවක්. නමුත් මහායානය කියලා කියන්නේ විශේෂයෙන් තන්ත්‍රයානය කියලා කියන්නේ මිනිස්සුන්ට ගොඩාක් ළඟ දර්ශනයක් වෙන්නේ අන්න ඒ කාරණාව නිසා. මොකද මේක ප්‍රායෝගිකවත්ෙන් ගොඩක් වැඩි වෙන හින්දා. ඊළඟ කොටස තමයි මණ්ඩල. මණ්ඩල කියලා කියන්නේ ඇත්තටම මේ දැනටත් විශේෂයෙන් නැගෙනහිර ආසියාතික රටවල් වල විශේෂයෙන් ජපානයේ චීනය වගේ රටවල් වල මණ්ඩල කියන කොටස හරි ලස්සනට පාවිච්චි කරනවා. වේර විහාරස්ථාන වල මණ්ඩල සකස් කරලා තිනවා. ගල් පුර වලින් මට කරපු මණ්ඩල. ඒ වගේ තමයි මේක විකාශනය වෙනකොට බුද්ධ ප්‍රතිමා වලටත් මණ්ඩල එනවා. ඉතින් මෙන්න මේ විදිහට සඳහන් වෙනවා මණ්ඩල පිළිබඳව සාකච්ඡා කරනකොට සිනේරු පර්වත මැදයේද සතර මහා දිසාවන් පිටා ඇති ආකාරයෙන් ඇති සකස් කරනු ලැබේ. මණ්ඩල මගින් සාමාන්‍ය ලෝකේ නිරූපණය වන අතර පස්බුදුරුන් හා සම්බන්ධ කොට නිර්මාණය කිරීමේදී නිරූපණය වන්නේ පිරිසිදුභාවයට පත් වූ විශ්වයයි. මණ්ඩල සකස් කිරීම භවනාකුණ අතර ඒ පූජාවක්ද වේ. එක් එක් බුදුවරුන් වෙනුවෙන් ශ්‍රේෂ්ඨ ලක්ෂණ වලින් යුත් මණ්ඩල ඇති අතර ඒවා නිර්මාණය කිරීම එම බුදුවරුන් වෙත කෙරෙන වන්දනාවයි. මණ්ඩලවල භාවනා කොටසකුත් එකතු වෙනවා. විශේෂයෙන් බුදුවරු සම්බන්ධයෙන් තියෙන තමන්ගේ ගෞරවය, භක්තිය ප්‍රකාශ කිරීම තමයි මණ්ඩල පාවිච්චි වෙන්නේ. මණ්ඩල විශේෂ ලක්ෂණ කිහිපයක්ම අපිට හඳුනා ගන්න පුළුවන්. ඒතර මණ්ඩල වල නම් වෙන වෙනම තියෙනවා. ඒ වගේ නම් ටිකක් කියන්න යන්නම්. මේවා සම්බන්ධයෙන් මට ලොකු අදහසක් නැහැ. බුදුරුන් පිළිබඳව කතා කිරීමේදී එක් එක් බුදුරුන්ට විශේෂ වූ මුද්‍රා තිබෙන අතර අක්ෂබෝෂ්‍ය, වෛරෝචන, අමිතාභ, රත්න සම්භව සහ අමෝඝ සිද්ධියන බුදුරුන් වෙත පිළිවෙලින් භූමි ස්පර්ශ, ධර්මචක්‍ර, සමාධි, වරද, අභයන මුද්‍රා ආරෝපණය කොට ඇත. ඒ අනුව එම බුදුරුන් නිර්මාණය කිරීමේදී එම මුද්‍රා සහිත මණ්ඩල තුල ඉන් පිටතට නිර්මාණය කරනු ලැබේ. මට මේ සම්බන්ධ ලොකු අදහසක් නැහැ. තියෙන කෙනෙක් ඉන්නවනම් මේ පිළිබඳව දන්න කෙනෙක් ඉන්නවනම් අපේ කමෙන්ට් එකේ දැනුවත් කරන්න. එතකොට මට තේරෙන විදිහට නම් මම දැකලා තියෙනවා මණ්ඩල නිර්මාණය කරලා තියෙනවා. නමුත් බුද්ධ ප්‍රතිමාව වලටත් මේ මණ්ඩල කියන කොටස එකතු වූ බව තමයි මේ කියන්නේ.
ඒකට මේ කියන කාරණාව මට ප්‍රායෝගිකත්වයක් පේන්නේ නැහැ. මම දැකලා තියෙන මණ්ඩල නම් සාමාන්‍ය භූමියක සකස් කරලා තියෙන මණ්ඩලයව භාවනා යෝගී භික්ෂුන් වහන්සේලා භාවිතා කරන මණ්ඩල ඒක තමයි මගේ අදහස. නමුත් මෙතන වෙන මොකක් හරි එකක් තියෙන්න පුළුවන්. දන්නා කෙනෙක් ඉන්නවා නම් ඒකත් මට කියලා යන්න කමෙන්ට් වෙලා ඉතින් මෙන්න මම කාරණා ප්‍රමාණයක් යම් ශාස්ත්‍රීය අධ්‍යයනයකට වැදගත් කරන තොරතුරු සහිතව කාරණා ප්‍රමාණයක් ඔබට පැහැදිලි කරා. ඉතින් මේ සඳහාම ආශ්‍රිත කරගත්ත ග්‍රන්ථ තමා ලක්දිව මහායාන අදහස් සාසනරතන හාමුදුරුවෝ උන්වහන්සේගේ පොත. ඒ වගේම තමයි තාන්ත්‍රික බුදු සමය විමල ඥානහිමිගේ නාටමුවේ නාබටුල්ලේ විමල ඥාන හාමුදුරුවන්ගේ පොත. ඒ වගේම තමයි අභිනන්දන ශාස්ත්‍රීය කලාපය ධම්මානන්ද නාහිමි හෝමාගම 221 230 පිටු. ඒ වගේම තමයි මේකට තවත් මම ඉන්ටරැක්ට් එකකිනොත් තොරතුරු ටිකක් බාගත කරගත්තා. හරි අපහසුයි මේ තතර යානේ සම්බන්ධ තොරතුරු හරියම අඩුයි. නමුත් මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා දැනට අපි තායිලන්තයට මේ වෙනකොට තායිලන්තයේ ගෙන්වීම සඳහා පොත්පත් කිහිපයක්ම තායිලන්තයෙන්ම අපිට ලබා දෙන්න සැදී පැහැදී ඉන්නවා මහත්මයෙක් බාර මහත්මයා. එතුමා මේ දිනවල මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන දිනවල තායිලන්තයේ එතුමා පොත්පත් කිහිපයක් රැගෙන ඉන්න කිව්වා තන්ත්‍රයාගේ සම්බන්ධයෙන් සහ මහායාන සම්බන්ධයෙන්. මීට වඩා වැඩි අවබෝධයකින් අපිට ඊට පස්සේ කතා කරන්න පුළුවන් වෙයි. ඉතින් ඔන්න අපි තන්ත්‍රයානයේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් කරේ. පොඩි කාරණා ටිකක් තමයි ඔයාලට ලැබෙන්නේ නැත්තේ. මේ ටිකත් බොහොම අවුලෙන් තමයි අත්‍තරම හොයාගත්තේ. ටිකක් වැඩි තොරතුරු ටිකක් ඔයාලා ගාවක් තියෙනවා නම් මටත් එවන්න. මමත් ආසයි මේ සම්බන්ධ කරගන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එක හමු වෙමු. ඊළඟ වීඩියුව තවත් මේ වගේම ලෝකේ ප්‍රබල ආගමික සම්ප්‍රදායක් සම්බන්ධයෙන් විශේෂයෙන් මහායාන බුද්ධාමයේ ආගමික සම්ප්‍රදායක් සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. ඉතින් සමහර අය අපිට අපේ නිලීම් කරලා තිබුණා කෘති කීපයක් ගැන කතා කරන්නට කියලා. ඉතින් මේ වෙනකොට ඇත්තට මේ සම්බන්ධයෙන් තොරතුරු මාගාව නැහැ. තිබුණා නම් ඇත්තටම විශේෂයෙන් සදාම් පුණ්ඩික සූත්‍රය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න කිව්වා. ලංකාවතර සූත්‍රය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න කිව්වා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපිට ප්‍රමාණවත් තොරතුරු නැතිවෙන්න දැනටම අපි වීඩියෝ එකක් නිර්මාණය කරගත්තේ නැත්තේ. නමුත් අපිට හමු ඉක්මනින් මේ සූත්‍ර ධර්ම සම්බන්ධව විස්තර නැත්නම් වීඩියෝ එකක් අපිට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිත් එක්ක රැඳෙනවට බොහොම ස්තුතියි. channel එක subscribe කරන්න, share කරන්න. ඔය හැමෝටම දැනගන්න. විශේෂයෙන් විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න ශිෂ්‍යයෝ අපේ වීඩියෝ බලනවා ගොඩාරියක්. ඉතින් එයාට බොහොම ස්තුතියි අපිට දක්වන සහයෝගයට. අපි ඔබට ගෞරව පුද කර සිටිනවා. ඉතින් ඉක්මනින්ම ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. හැමෝටම සුබ දවසක්. දෙපොත්සක්.